මේක බං ඇතුලේ වයර් කෑල්ලක් ගෙලලා තියෙන්නේ. හරිද? ලොකුවට හදන්න වේදමක් යන්නේත් නැහැ. පොඩ බලලා ගේම ගාල් දියන්කෝ. වයර් එකක් ගෙලලා. බලන්න. හරි. මට දැන් මේක ගැලවිලා තියෙන වයර් එක චුට්ටක් පෙන්නන්නකෝ මම බවුත් කරලා දෙන්න. චුට්ටක් පෙන්නන්න බලන්න. කමන්නේ මේ මල්ලි බල්ලා හදලා තියන්න එහෙනම්. ඒක තමයි. හවසෙන්ද හවස හදලා තියන්න. අපිට මේ බයිලා ගහන්නේ. කාටද මේ බොරු කරන්නේ? ගහන්න තැනකෝ මෝඩ් එකක් අපිට හෙන් වැටෙන්නේ 300ට. අපි ෂොප් එකේ විකුණන්නේ 400ට. ඔව්. දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා රිමෝට් එකක් කීයද කියලා ඇහුවොත් අපි කීය කියලාද කියන්නේ? 300. කීයද? 300. අනේ අයියේ මේ මට පොඩි හදිස්සියක් වුණා ඒ පොඩි කරදරයක් වුණා මම මේ මැච් එක බලනවා හිටියේ. 4 වෙන මානට විතරයි ටීවී කියලා කියන්නේ. අයි පොඩ බල්ලා හදලා දෙන්න පුළුවන් නේද? දැන් ටීවී එකකෝ. ටීවී කියනවා. ටීවී එක දෙන්න. ටීවී එක වීල් එකේ මම පටස් ගාලා අරගෙන ඉන්නද? වීල් එකේ තියෙන ටග් එක දෙනවා. මේ මාර කේස් එකයි වීල් එකේ ඉදරනේ මට අමතකයි හදිස්සියට පයින් ගාන්න වෙලා තියෙන්නේ. ටග් අරගෙන. හලෝ හෙලෝ අයියේ මේ මං අර මේ ටීවී එක ගන්න මල්ලි කතා කරන්නේ මේ ඒකේ ඔක්කොම දැන් කැලේ එක චෙක් කරලා බලලා මං හයි කරා ඒත් තාම කරන්ට් එක එන්නේ නැහැ ඔක ඔය බඩ කඩਿੱත්තුවට තාම කරන්ට් එක ගන්න බැරි වුණාද? ඕයි බැරි වුණානේ මේ මම හිතන්නේ මේ පවර් සප්ලයි එකේ අවුලක් නෙමෙයි මේකේ තියෙන්නේ මේ වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ මෙහෙම කරපන්. තෝගේ ටීවී එකේ කරන්ට් එකට යන ප්ලග් පොයින්ට් එකේ වයර් දෙකක් ගැට ගහලා ගනින් එළියට. ජුටේ නෑ හරි අයියේ හරි. ඔය දෙක දැන් උඹලා ගේ උඩින් යන 33000ට වීසි කරපන් කොක්ක වැටෙන්න. ඈ මේ 33000ට හරි මම දන්න. 1 2 3